මේ ගස් කපන්න සාමාන්‍යයෙන් දවසකට ගස් 50ක් විතර කපනවලු. ඉතින් මෙයාට හොඳ ආදායමක් තිබ්බා. පස්සේ දැන් මෙයාට පොඩ්ඩක් ආස හිතුණා තව මේ ගස් ගාන දවසට කපන ගාන වැඩි කරගන්න. එතකොට එයාට තව ආදායමකට තව අමතර ගානක් එකතු කරගන්න පුළුවන් නිසා. මෙයා හිතුවා දෙවෙනි දවසේ එයා දැන් තේ බොන්න නවත්තනවානේ උදේ වරුවක් නවත්තනවා හවස වරුවක් නවත්තනවා. මෙයා හිතුවා ඒ වරුව කැප කරලා වැඩි ගස් ගානක් කපනවා කියලා. වැඩි කාලයක් යොදන්න අවස්ථාව තියෙන නිසා. ඊට පස්සේ මෙයා අනේ බලපුවාම එදා කපලා තියෙන්නේ ගස් 40යි. වෙනදට 50ක් කපන එක නා. මෙයා බලවලු මොකද මේ උනේ කියලා මම වැඩි කාලයක් යොදලත් එක කමක් නැහැ. තුන්වෙනි දවසේ මෙයා දැන් දවල්ට කන එකත් ඒ වෙලාවත් අඩු කරලා ඊටාම ඉක්මනින් පැයක් විතර ගන්න එක විනාඩි 5න් කාලා ආය නැගිටලා ටක් ගාලා කාලා දැන් ගස් කපන්න ගත්තා. තුන්වෙනි දවසේ බලනකොට ගස් 30යිලු කපලා තියෙන්නේ. මට දැන් හිතා ගන්න බැරුණා. හර්ෂ මේක මම මගේ ජීවිතයට ඉගෙන ගත්ත ලොකු පාඩමක්. මොකද අපි ගස් කපාගෙන යනවා. අපිට අමතක වෙනවා පොරව මෝහත් කරන්න. ඒ මෝහත නැති වෙන තැන පොරව මුට වෙන තැනදී තමයි අපිට 50ක් කපන එක 40ක් වුණේ 40ක් කපාගත් එක 30ක් වුණේ. ඉතින් සහ විවේකයක් ගන්න. එතකොට මේක අත්‍යවශ්‍යම දේ තමයි චාර්ප ශිල්පීන් හෝ වෙන ඕනම ශාස්ත්‍රයක. ඒක චාර්ප ශිල්පීන්ට අදාළයි. ටැලන්ට් එක විතරක් තිබ්බට ටැලන්ට් එකෙන් දුවන්න පුළුවන් කාලයක් තියෙනවා. මේ දැනුම කියන එක අත්‍යවශ්‍යයි. අපි හැමතිස්සෙම අපේ පොරව මොහොත් කරගන්න ඕනි. ඒක තමයි මම ඉගෙන ගත්ත ලෙසන් එක.